අද අපි වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද ඔයාලගේ ටයිපින් ස්කිල් එක වැඩි කරගන්න කියන එක පිළිබඳව. හරිද ඔයාලා කොහේ හරි ඔෆිස් එකක හරි එහෙමත් නැත්නම් ඔයාලා කම්පියුටර් සම්බන්ධව මොන හරි දෙයක් කරනවා නම් එහෙමත් නැත්නම් ටයිපින් ජොබ් එකක් කරනවා නම් නැත්නම් ඔයා ටයිපින් ජොබ් එකක් කරන්න හිතන් ඉන්නවා නම් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලට මේ ඔයාගේ ටයිපින් ස්කිල් එක එහෙමත් නැත්නම් ටයිපින් ස්පීඩ් එක වගේ දේවල් වැඩි කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි කරන්නේ අපේ කීබෝඩ් එක අරගෙන තියෙන දේ ටයිප් කරලා නිකන් ඉන්න එක. ඉතින් මේ විදිහට නෙවෙයි මේ කීබෝඩ් එකේ අපි දන්නවා කීබෝඩ් එකේ අකුරු තියෙන්නේ ABCD මේ විදිහට පිළිවෙලට නෙවෙයි. නමුත් මේ කීබෝඩ් එක හදලා තියෙන්නේ අපිට ටයිපින් ස්කිල් එක ගොඩක් දුරට වැඩි කර ගැනීමට පහසු වෙන විදිහට. ඉතින් අපි මේක හරියටම යූස් කරොත් අපිට පුළුවන් ඉක්මනින් ටයිප් කරලා ඔයාගේ වැඩේ ඉවර කරන්න. ඉතින් අපි බලමු කොහොමද ඔයාලගේ ටයිපින් ස්කිල් එක හදාගන්න කියන එක පිළිබඳව. ඉතින් ඔයාලට කිසිම ඇප් එකක් හරි එහෙමත් නැත්නම් මොකක් හරි software එකක් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා හරි මේ වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේ වගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඔයාලගේ ඩිවයිස් එකේ. ඊට පස්සේ මෙතන සර්ච් බාර් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මෙතන සර්ච් කරගන්න ටයිපින් ක්ලබ් කියලා. හරි ඊට පස්සේ මම මේක එන්ටර් කරගන්නවා. එන්ටර් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන උඩින්ම වෙබ්සයිට් එකක් typingclub.com කියලා. ඔයා මෙතන ක්ලික් කරගන්න. ඉතින් මම මේ විදිහට new tab එකක් ගන්නවා. මම මෙතන ක්ලික් කරනවා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ මේ විදිහේ account එක නැති හින්දා ඔයාලට පුළුවන් අලුතින් account එකක් හදාගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා login කියලා බටන් එකක් ඔයා මෙතන ක්ලික් කරන්න. හරි ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ options වලින් login වෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන user name එකක් සහ password එකක් දාලා කලින් account එකක් තියෙනවා නම් මෙතනින් login වෙන්න පුළුවන්. ඉතින් දැන්ට ඔයාට ඔයාගේ account එකක් නැති හින්දා මෙතන පල්ලෙහිම තියෙනවා don't have an account කියලා. ඔයා මෙන්න මෙතන තියෙනවා sign up කියලා. ඔයා මෙතනින් click කරන්න. හරි click කරලා පස්සේ ඔයාගේ first name last name මේ වගේ පොඩි details ටිකක් අහනවා. මේවට ඔයාගේ name එක last name එක වගේ දේවල් add කරගන්න. ඉතින් මෙතෙන්දී ඔයාගේ ඇත්තම name එක add කරගන්න කියලා අවශ්‍ය නැහැ. ඔයාට කැමති name එක මෙතනට ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ ටික fill කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙතන user name එකට මගේ email එක ලබා දෙනවා. හරි ඊට පස්සේ මම මෙතන password එකක් විදිහට ක්ලික් කරාට පස්සේ මේ විදිහට strong password එකක් එනවා. ඉතින් මේකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙනත් password එකක් පාවිච්චි කරන්න. ඉතින් මම මේ විදිහට මෙතන තියෙනවා use strong password කියලා. මම මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මට මේ password එක මෙතනට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට මේ වෙබ්සයිට් එකේ terms සහ conditions වලට agree වෙනවා කියලා ටික් එකක් දාන්න තැනක්. ඔයා මෙතන කොටු උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා sign up කියලා. ඔයා මෙතන ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක මෙතනින් ක්ලෝස් කරනවා. හරි මම මෙතනට ගියාට පස්සේ මෙතන තියෙනවා start කියලා. මම මෙතන ක්ලික් කරනවා. හරි ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් select your class කියලා. ඔයාලට කැමති එකක් මෙතනින් දෙන්න පුළුවන්. මේක තුනම එක වගේ තියෙන. ඉතින් මම මේ මැද එකක් ක්ලික් කරනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක පිළිබඳව පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ මෙයාලා දීලා තියෙනවා. ඉතින් මෙතන ක්ලික් කරන්න කියලා තියෙනවා. ඉතින් මම මෙතන ක්ලික් කරනවා. So, I hear you want to type like a pro. හරි ඉතින් මේ වගේ වීඩියෝස් ටිකක් ඔයාලට ඉස්සෙල්ලම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ටික කම්ප්ලීට් කරලා පස්සේ තමයි ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් මේක ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. හරි මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක වුණාට පස්සේ අර මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ කීබෝඩ් එකේ කොහොමද ඔයාගේ ඇඟිලි හසුරවන්න ඕන කියලා. හරි ඉතින් මේ විදිහට ඔයා මේ අකුරු දෙක ටයිප් කරලා පස්සේ මෙතන එනවා good job කියලා. ඊට පස්සේ ඔයා මෙතනින් තියෙන continue කියන බටන උඩ ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මේක ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාට මේ lesson series එක මේ වෙබ්සයිට් එක කරා ලබා දෙන්නේ. ඉතින් මේ විදිහට මේකේ ස්ටෙප් ගොඩක් තියෙනවා. මේ ස්ටෙප් ටික ෆලෝ කරාට පස්සේ බලන්න ඔයාගේ ටයිපින් ස්කිල් එක කොච්චර දුරට ඉන්ක්‍රීස් වෙනවද කියලා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට ඔයාගේ ටයිපින් ස්කිල් එක හදාගන්න සහ ඔයාගේ කීබෝඩ් එක ඔයාගේ අතට හුරු කරගන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් අපි අපේ channel එකේ දිගටම අප්ලෝඩ් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ interesting වීඩියෝ එකකින් නැවතත් ඔයාලව හමුවුනොත් ඔයාලට සුබ දවසක්.